පැරණි කාලයක කන්දී ආසල මීදුමෙන් වැසීගත් කඳුබේවුම් අතර බලවත් යුද්ධකාමියෙකුට සිදු වූ දුර්භාග්‍යමත් අවසානයක් ඔහුව භයානික යක්ෂයෙකු බවට පරිවර්තනය කළේය. කෝපයත් කළු මායාබලයන් විසින් බැඳී වැටුණු යුද්ධකාමියා මහා සෝනා ලෙස නැවත නැගී දේශය පුරා භීතිය පැතිරවිය. රාත්‍රිය පසු වූ විට වනාන්තරවලත් හන්දියන් අසලත් ඔහු සංගවී සිටින බව විශ්වාස කරමින් ගම්වාසීහු ඔහුගේ නාමය බීටියෙන් කටකටා කළහා. භීතිය නොව ධෛර්යයත් පුරාණ චාරිත්‍රත් පමණක් යක්ෂයාගේ පැමිණීමෙන් ජීවිත රැකගත හැකි බව බුද්ධිමත් ගම්වැසියෙකු අනතුරු ඇඟවීය. පුරාණ චාරිත්‍ර හා බය නොදන්නා හදවත් මුහුණ දුන් විට උදාව ආසන්න වූ අතර මහා සෝනාගේ බලය දුර්වල විය. රාත්‍රිය නැවත සංසුන් වූවත් මහා සෝනාගේ කතාව පරම්පරාවෙන් පරම්පරාවට පැවති අනතුරු ඇඟවීමක් ලෙස දිගහැරී ගියේය.